රාගයි අයිතිකාරයාද විසිල් ගැහුවේ. ඌට විසිල් ගන්න ඕනේ නැහැ නේ මට. බල්ලෝ. කෙකුටවත් වැඩක් නැහැ නේ මම රාබිවුවා. මේක දෙමව්පියන්ගෙන් ආපු දෙයක්. අද මුරාබුන එක්කුසියපන් සහෝදරය තනියම පොල් කඩද්දි. කාගේ හරි කේලමක් කාලා. මොකක් හරි කොටවන්න කරපු වැඩක්ද කොහෙද බල්ලෝ. රාත් පැහෙන්න විදියකුත් නැහැ නේ. මාවිලේ පෙන්නද? අඩෝ! බල්ලු වැඩ කරන්න එපා යකෝ. කමක් නෑ. මගේ නිදහස. තොටම කොට කවුද බල්ලු වැඩ කරේ? ගණේන මන් තේරෙන්නේ. කවුද යකෝ මගේ කටට දුන්නේ? ඇට්ටිය? උගේ කටට දෙනවා මම. ඇට්ටිය. යනවට වඩා ඉඳ ගන්නවා වගේ පේන්නේ. මේ මොකද්ද? මොකද්ද? මේ මොකද්ද යකෝ? අදෝ ඒ දණ්ඩ. මොන දණ්ඩද? ඒ දණ්ඩ. මගේ දණ්ඩ. දණ්ඩ. දොම දණ්ඩ පියුලන්න නැතුව නින්දාන් ගන්නේ. තමසට අලුත් ටකපේනකොට පරණට කතා කරන්නේ. මල්ලි අපිව වැටේ. මරියාගේ අඹරන්න නැතුව ඉමෙන් හිටපන් යකෝ. උඹලා වරයිනේ. කයි ගාම යෝනි. මට පේන විදියට ගහයට ඉන්නේ සුට්ටියක්ද කොහෙද? අපේ නාකි විසි. ලස්සනයි කපට නේද? දකි මනමාලකම. ගුණේරියා මේ පැත්තට එයිද බං? කොහෙද යකෝ ගුණේරියා ඉන්නේ? ඌ යකෝ යකෝ නාකිටි හම්පොඩයක් එක්ක බීලා බුදි ඇතිවා. ඒ වල්ලේ යටගෙඩිය නියමට පැහිලා. අයියේ මේ හනසොටියකුත් බාපන් පොල් විතරක් කඩලා මදි. හවසට සීටය කඩේ ලියලා ආප්ප කෑවකි බං. මොකද යකෝ මේ මලය කෑ ගහන්නේ? පොඩි එකාට මුත්‍රාඩස් නේ මං. අනේ වන්දන්න මුතටමනවා. මේ ලොකු අයියේ. වාද මාර වැඩේනේ බං. මේ කඩපලේදී මේ ගුණේරියාගේ පවුල හම්බුණානේ. මට දිව දික් කරන්න. ඒ මොකද මං දිව දික් කරන්නේ තේරුම? ඒ තේරුම කුපාඩි ගමට බං. මේ ගුණේරියට අම්මන් කරන්න බෑනේ බං ඔය පවුල. අනේ වන්දන්න මොනවා වේද කියලා. මනුස්ස ජීවිතේ මේ මූ තටමන්නේ මොකද මේ? පොඩි එකෝ තව ටිකක් ඉවත් මං. ලොකු අයියේ ගුණේරියාගේ පවුල මට හැග්ගැව්වනේ. පේනේද? හැබැයි රූප සුන්දරියක් වගේ. සීදේවි වාසනාවන්ත ගෑණි බං. ගුණේරියා ඌ නම් ළඟදී මැරෙයි බං. ඌට සීනිද කොහෙද? මල්ලි මේ හනසි ටික බරයි පෙරෙසමින් ගනින්. බරයි සෙවල අනස්සක් වගේ මොකද්ද බං ඒ? මොකද්ද ඒ? බිබුරේ! බිබුරේ යකෝ! යකෝ! හත්දලානේ! බිබුරේ නෙවෙයි යකෝ පොළගේ! පොළගේ යකෝ! පොළගේ! ඔව් යකෝ! කවුද මුවේ? යකෝ අනස්සක් කියලා නේ උවේ! ලොකු අයියේ! මල්ලි! මංගුඩේ! අයියේ යකෝ තෝ පොළගේ දුන්නේ! අනේ මල්ලි බෝ මේ හත්දලානේ පොළ එන ගානවා යකෝ! බිබුරේ! බලවා! මට තල්ලන්න බැරි ඉඳ තමයි විසිකනේ! අනේ පිපුරේ කන්නේ. සතෙක් දැක්ක මේ වගේ නාත ගන්න පිපුරෙක් දැක්ක නෑ යකෝ. ඔබට උඩු. වල්ලපියව. තුමතේ ජෝතේ ඔය හොරුට ගල්ලපියව. මුතුලාලියා කතාඬ වගේ බං. කවුද යකෝ? අම්බෝ. නොදකින් විතර කීටි වැලක් මාමෙද්ද කොහෙද? යමන් යන්න. හොරුට ගල්ලපියව. අපෝ යන්නේ.
මම කaro. සර්පෙක් කන්නේ මදි. සර්පේ අනේ මා බේරගන්නනේ අනේ මා බේරගන්න අනේ අද උඹ මුදලාලිගේ වත්තේ පොල් කරන්න කියන්නේ කවුද බෙල් එක ගන්නේ? ඈ තොර කිච්චිනේ. අඩෝ පොල්ලොරා පොළොරාගේ ඔතනින් දැන් කොල්ලන්නේ. සුවඳ තියා මා ළඟ ඔබ අරන් යන්න මල් හද නිලුපුල් ඔබ කඩුපුල් හද නිලුපුල් අපි දෙන්නම පොල් බල් පඩි අරන් හරි පොඩ්ඩක් පොඩි හදාගන්න ඕනේ පොඩි කාටද කුණන්න ඕනේ දැන් ටිකක් හොඳයි ඈ අද නම් අමාරු හරි මොනවද ඒක කරන්නේ ඔන්න පැත්තකින් බලපල මම බලන මේ පැත්තේ උන් දෙන්න කනවා මේ කිහෙල්කම් කනවාගේ මං කනවා උදේ කවුරු තවද එහට නැත්ත කෝක ඔයි කවුරු තවද කවුරුවත් ආවේ නෑ වෙන්නේ මැනිකට මොනවද වගේ වින්ඩෝ නැන්නේ මගුලක් නෙමෙයි මං අහන්නේ කවුරු තවද කියලා කවුරුවත් නෑ මෙතන කෝක කෝක ඈ ඈ අනේ පුතු මල්ලි අනේ පුතු මල්ලි ඔතෙන්ද නම් අනින්න එපා මම ඔබට කියන තැනකට වඳින්න මොකද්ද බුදාලි කිව්වේ නෑ මේ මකුණු උමාර තැන් වලටනේ අනින්න හදන්නේ ඒක මිසක් බැලුවද ඔය පැත්තේ මොනවද යකෝ දැනම බැලුවා කවුද දැක්කනේ ඔබගේ තියෙන මනසටකම ගහපිය ගිහින් නාකියා ගහපිය ගිහින් නරක තැන් වලට ගහන්න තු ගහපන් අපිට ගිහින් කපනවාගේ කපනවා යකෝ මුගේ වයසටද වැඩ තායියා මු දැක්කනේ මට කරපු වැඩේ අනේ මන් නෙවෙයි කණි මීලා මෙච්චර නාකියා අපේ මුදලාලිගේ හාමිනේගේ පස්සට ගහමු ගණි හදනකො ගණි අන්න එපා එපා මේ